hello ළමයි welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම මම අලුත් වීඩියෝ එකක් ගෙනකම් හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ Indian tour එකේ part 2 vlog එකට ඔයාලා හැමෝම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. අද vlog එකේ එහෙම ලොකුවට දෙයක් නම් ඉතින් ඔයාලට පෙන්වන්න නැහැ. මොකද අද අපි පළවෙනි දවසේම අපි ගියේ කෝවිල් වල ඇවිදින්න. ඉතින් ඔය පුළුවන් තැන් වල තමයි මම වීඩියෝස් ගත්තේ. පොඩක් ඇත්තටම ලංකාවේ වගේ නෙවෙයි මෙහෙ සෑහෙන්න වෙනස්. මොකද ඒ කියන්නේ මෙහෙ තියෙන නීති ගොඩක් තද වැඩි. ඒ කියන්නේ අපේ පැත්තේ දැන් ලංකාවේ එයාපෝට් එකේ වීඩියෝස් එහෙම ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. උනාට ඉන්දියන් එයාපෝට් එකේ එහෙම වීඩියෝ එකක්වත් ගන්න බෑ. කෝවිල් වල වුණත් එහෙමයි. සමහරවිට එහෙ කෝවිල් වලට යනකොට ෆෝන් ගෙනියන්න බෑ. ෆෝන් කැමරා වගේ දේවල් අරන් යන්න බෑ. එහෙම එයාලා එපා කියද්දී අපි හොරෙන් හරි අරන් ගියොත් සහ ඒක දැන් ඔය සාමාන්‍යයෙන් තිරුපති වල නම් ෆෝන් අරන් යන්නම බෑ කොහොමත්. එහෙම හදිස්සියේ වැරදිලාවත් කැමරා එකක් හරි ෆෝන් එකක් හරි හොරෙන් අරන් ගිහින් එක චෙක් පොයින්ට් එකකදී හරි අහු වුණොත් ඒ චෙක් පොයින්ට් 4ක් තියෙන. කියන්නේ තිරුපති වලට යද්දී ඉස්සල්ලාම තැනදී යාලා වාහනේ චෙක් කරනවා. ඊට පස්සේ ගියාට පස්සේ අපව චෙක් කරලා අපේ බෑග් චෙක් කරලා අපි අරන් යන දේවල් චෙක් කරලා කෝවිල අස්සට යනකොට චෙක් පොයින්ට් 4කට වැඩිය තියෙනවා. ඉතින් ඔයාලා හිතන්නකෝ එච්චර චෙක් කරලා දාන්න තරම් එහෙ නීති කොච්චර සැරයිද කියලා. ඉතින් එහෙම වැරදිලාවත් අපි හොරෙන් කැමරා එකක් හරි ෆෝන් එකක් හරි අරන් ගිහින් අහු වුණොත් එයාලට අපි ෆෝන් එක වැඩකුත් නැහැ, අපේ ගාන වැඩකුත් නැහැ කැමරාවල. එයාලා ඒව තියා ගන්නවා. ඒ වගේම අනිත් පැත්තට අපේ પાස්පෝර්ට් කැන්සල් කරන්නත් එයාලා දෙපාරක් හිතන්නේ නැහැ. අපි කොහොමත් කෝවිල ඇතුළට යනවා නම් අනිවාර්යෙන් අපි પાස්පෝර්ට් පෙන්නලා යන්න ඕනේ. ඒ වගේ ගොඩාක් එක නීති තියෙනවා මෙහෙ ලංකාවේ වගේ නෙවෙයි. ඒ නිසා කෝවිල් ගොඩාක් වල ගියා අපි. ඒ වගේ වීඩියෝස් ගොඩක් අඩුයි. පුළුවන් ක්ලිප් තමයි මම අරගෙන තියන්නේ. ඉතින් ඒ නිසාම මේ vlog වල තියන්නේ කණේවයි ඇවිදින්න යන්නේවයි ඔය ටික තමයි. මොකද හොටල් වලට කේස් නැහැනේ වීඩියෝස් ගන්න. ඉතින් මම පුළුවන් තැන් වල වීඩියෝස් ගත්තා. ඊළඟට දැන් ඔයාලා බලන්න ඇති මොකක්ද මේ ත්‍රිකෝණයක් වගේ ගෙනාවේ කියලා. මට ඒක කියන්න බැරි වුණානේ. මේ තියන්නේ මෙහෙ ඉන්දියාවේ මිනිස්සු ගොඩාක් උදේට කන කෑම එකක්. මෙහෙ කට්ටිය වැඩිපුරම එළඟි තෙල් මීකිරි වගේව තමයි කන්නේ. බත් කෑවත් අනිවාර්යෙන් මීකිරි දානවා. තෝසෙ කෑවත් අනිවාර්යෙන් මීකිරි දානවා. මෙයාලගේ ප්‍රධාන කෑම එකක් තමයි මීකිරි කියන්නේ. මේ තියෙන්නේ ගීතෝසේ. ගීතෝසේ කියන්නේ මේක නිකන් ලොකුවර ත්‍රිකෝණයට හදලා තියෙන උස තෝස් එකක්. ඇත්තටම අපිට නම් ඒව පුරුදුත් නැහැ. මට නම් කන්න බෑ ඇත්තට මෙහෙ කෑම. මේ මොකද අර අපි මෙහෙ කාලා තියෙන සැරට කාලා පුරුදු වෙලා එහෙ සාමාන්‍යයෙන් එහෙම කන්න බෑ. පළවෙනි දවස් දෙක තුනෙන් හරි ආසාවෙන් කෑවා. මොකද අලුත් කෑමනේ. සාමාන්‍යයෙන් මේවා අපේ ගෙවල් වල හදනවා. ටැමිල් කෑම කොහොමද හදනවනේ. ඒ වලට අපි හදන ටැමිල් කෑමත් එක්ක සවුත් ඉන්දියාවල තියෙන කෑම ගොඩක් වෙනස්. එයාලා ගොඩක්ම එළඟි තෙල් දාලා වගේ තමයි හදන්නේ. එළඟි තෙල් හෝ තල තෙල් මේ දෙක දාලා තමයි එයාලා කන තරමක් කන්නේ. මීකිරි දාලා කන එක නම් ප්‍රශ්නයක් නෑ. ඒක අපිත් මෙහෙ කනවා. මේ අර ගීතෝස් එකේ තනිකරම තියෙන ළමයි තෙල්. එළඟි තෙල් තියෙන්නේ. ඒක කන්න බෑ. මම අතරම භාගයක් කාලා ඉතුරු කරා. කන්න බැරි තරම් ටිකයි කන්න පුළුවන් වුණේ. අනිත් කට්ටිය නම් ෂේපක් දාලා කෑවා. අයියලාට නම් පුරුදුයි. එයාලා නම් ඉවර වෙනකන් කෑවා. මට නම් කා ගන්න බෑ ඒක.
ඉතින් අපි දැන් මේ ඉන්නේ ඉන්දියාවේ චෙන්නයි වල. අපි උදේ කෑම එකත් අරගෙන දැන් අපි ආයෙමත් යන්නේ ඉන්දියාවේ තියෙන ඉන්දියාවේ චෙන්නයි වල තියෙන ලොකුම ශිව කෝවිල බලන්න. ඉතින් මේ තියෙන්නේ ශිව කෝවිලේ උඩ ටික කියන්නේ උඩ කන්දක් උඩ තමයි තියෙන්නේ. එතනට පල්ලෙහ පේන විදිහ. ඉතින් තිරුපති වලට ඇත්තටම අරන් යන්න දෙන්නේ නැහැ නේ ෆෝන්. ඒ නිසා මට හරි දුකයි. මොකද උඩට මාර ලස්සනට පේනවා. මුළු ඉන්දියාවම පේනවද මන් දන්නේ නැහැ. ඒ තරම් උඩට ලස්සනට පේනවා. මේ ඒ ටිකේ ෆොටෝස් මම කොහෙන් හරි Pinterest එකකින්වත් අරන් මම ඔයාලට ඒ ටික පෙන්නන්නම්. මොකද ඒ තරම් ඒ ලස්සනයි ඔයාලට පෙන්වන්න ඕනේ. මෙහි අපි වීඩියෝස් වලින් සාමාන්‍යයෙන් ඉන්දියාව දකිනවනේ. අපි සාමාන්‍ය වීඩියෝස් වලින් දැක්කලා තියෙන විදිහට ඉන්දියාව කියන්නේ සාමාන්‍යයෙන් හරිය අපිරිසුදු රටක්නේ. ඔව් ඒක ඇත්ත. පේන තරම් ලොකු අපිරිසුදුකමකුත් නැහැ නැත්තේ නැහැ. මේ කියන්නේ ගොඩක්ම අර පාරිසරේ අපිරිසුදු වෙලා තමයි තියෙන්නේ කුණු දාලා විනාශ කරලා තියෙන්නේ නැත්තේ නැහැ. හැබැයි හොඳ හොටල් වලින් කන කෑමවල නම් අර අපි දකින තරම් එහෙම අවුලක් නෑ. අවුලක් නෑ කියන්නේ එහෙම ඇත්තටම අවුලක් නෑ. මේ අර අපි දකින්නේ ඔය වීඩියෝස් ෂෝට්ස් වීඩියෝස් TikTok එකේ එහෙම ඉන්දියාවේ තියෙන පැති කෑම හදන විදිහ ඒ කෑම එක ඇත්තටම අපිට නම් හම්බුන්නේ නෑ. එහෙම ඒ වගේ කඩවල් හම්බුන්නේ නෑ. මම ඉන්දියාවලින් කොහොම හරි පානිපූරිත් කෑවා. එහෙම පානිපූරි වල එහෙම අවුලක් තිබුණ නැහැ. අර මම හිතන්නේ ඕවා තියෙන්නේ බංගලාදේශ පැත්තවල. එහෙ තමයි ගොඩක් සවුත් කෑම තියෙන්නේ. සහ ඒ කියන්නේ මේ වගේ අර ප්‍රාන්ත තියෙනවානේ. අන්න ඒ වගේ සමහර ප්‍රාන්තවල තමයි එහෙම තියෙන්නේ. හැබැයි චෙන්නයි වල, මදුරයි වල, තිරිචි වල, එතකොට තිරුපති වල, සමයපුරම් වල මේ වගේ තැන්වල නම් එහෙම කෑම වල කිසි අවුලක් නැහැ. පිරිසිදුවට කෑම තිබුණා. පොඩක් පරිසරය තමයි අපිරිසිදුවට තිබුණේ. ඒ මං හිතන්නේ මෙහි ජනාකීර්ණ වැඩි නිසා වෙන්න ඕනේ. මෙහි ඔයාලා මගෙන් ඇහුවානේ අපේ ටැමිල් වයිබ් එකේ කෑම ගැන, චාරිත්‍ර ගැන, සිරිත් තිරිත් ඔය ඔක්කොම ඔයාලා මගෙන් අහනවනේ හැමදාම. මේ ඉතින් ඒ නිසා මම කියන්නම් මේවා ඔක්කොගම ගැන. මෙහි අපි කන කෑම දැන් මෙහි බත් තියෙනවා. හැබැයි අපි කන කෑම නැහැ මෙහි. දැන් අපි හොටල් එකකට ගිහිල්ලා එළවලු බත් එකක් ඉල්ලුවොත් අනිවාර්යෙන් ඒකට බොන්චි, අල, පරිප්පු අනම්මනම් දාලා දෙනවනේ. මෙහි එහෙම නැහැ. මෙහි අපි මොන බත් එක මොන කඩෙන් ගිහින් කොච්චර කෑම ඉල්ලුවත් අපිට දෙන එකම බත් එක තමයි අර සම්බා වගේ හාල් එකකුයි මන් දන්නේ නැහැ මොකද්ද කියලා බත් එක. මේ එන දිග බත්තට තියෙන බත් එකක් එක. ඒ බතුයි රසම් හොදි දෙනවා, එළඟි තෙල් දෙනවා, මී කිරි දෙනවා, සාම්බාරු දෙනවා, චට්නි දෙනවා, තව මොනා හරි මේ මිංචි කොළ වලින් හදලා ඒක ලුණු මිරිස් එකකුත් නෙවෙයි එහෙම දෙනවා. ලංකාවේ කෑමකට එතන තිබුණේ ලුණු දෙහි තිබුණා. ඒව තමයි දෙන්නේ. අපි මොන කඩේ ගිහිල්ලා බත් ඉල්ලුවොත් අපිට ඔන්න ඔය එළවලු ඩිස්ට් එකයි බත් එකයි තමයි දෙන්නේ. ඒ හැරෙන්න මෙයාලගේ වෙන එහෙම වෙන මොකුත් මාළු වර්ග නැහැ. අලවත්, බොන්චිවත්, ලීක්ස්වත් එහෙම මොකුත් කෑම වර්ග නැහැ. මෙහෙ ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි මෙහෙ කන්න කෑම පුරුදු වෙලා ඉන්න කෑම එහි ගිහිල්ලා කන්න පුරුදු වෙනවා කියන එක සෑහෙන අමාරු වැඩක්. මම නම් ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ කෑම කන්න කවත්ත කියනකම් බලාගෙන හිටියේ කන්න ලැබෙනකම්. මොකද එහෙ කෑම මට නම් සෙට් නෑ. සෙට් නෑ කියන්නේ මෙහෙම එහෙ රහයි. ඒ වුණාට අපිට පුරුදු නෑනේ කන්න බෑ. සතියක් කනවා කියන්නේ මෙහෙම කෑම මට නම් හරි අමාරුයි. මේ ලංකාවට ආපු ගමම මම නම් කරේ හොඳ හොටල් එකකට ගිහිල්ලා ලංකාවේ එළවලු පතුයි කාපු එක. අපි ඊට පස්සේ දවල්ටත් කෑම කාලා කොහොම හරි අපි ගියා. ආයිමත් කෝවිල් 4-5ක් දැඳලා අපි ඊළඟට ආවේ තියෙන තිරුපති වලට දෙවැනි තැනින් තියෙන ලොකුම ලක්ෂ්මී කෝවිලට. ඉතින් මෙහෙත් තිරුපති වල වගේමයි ෆෝන් ගෙනියන්න බෑ. මම වීඩියෝ කරේ නැහැ. ඉතින් මේ එළිය කොටස තමයි මේ ටික නම් එහෙම ප්‍රශ්නයක් නැතුව වීඩියෝ කරන්න පුළුවන් කමක් තිබ්බා. ඒ නිසා මම වීඩියෝස් අපි කොහොම හරි ලක්ෂ්මී කෝවිලට ගිහිල්ලා අය පල්ලහැට එද්දී වෙලාව 10ත් පහු වෙලා අපි එන ගමන් ෂොප් එකකින්
චුටි අයිටම් ටිකක් ගත්තා. ඒ ටිකත් අරගෙන අපි ආයෙම හොටල් එකට ආවා. ඉතින් ඊටු ටික next vlog එකෙන් ගේන්නම්. මේ vlog එකේ මෙච්චරයි තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. See you the next vlog. Bye.